මේ ස්ථානයේ වැඩමවා වැඩ හිඳවදාරන ජුලයි 11 විහාර කර්මාන්තයක් සිද්ධ කරන අපේ ගම්පොළ ආස්විහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ මාහිම්පාණන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. පින්වත් මෙහෙණින් වහන්සේ ඒ වගේම මේ කාගෙත් ආරක්ෂාව පිණිස උදෑසන කාලයේ පටන් රාජකාරී කරන අපේ සත්පුරුෂ පොලිස් නිලධාරී මහත්තුරුන්ගේ ඇතුළුවේ මහත්මියන් ඒ වගේම සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි පින්වදියනි සියලු දෙනා මේ සූදානම් වෙලා ඉන්නේ බලාපොරොත්තුෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට ඔය බලාපොරොත්තු වෙන්නේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරත් අපේ එංගලන්තේ පදිංචි පින්වත් නෝනා මහත්මිය අපේ මෑණිය ඒ මාගේ මිය පරලෝ ගියපු සත්පුරුෂ මගේ සහෝදරයා මගේ පින්වත් අයියා වෙනුවෙන් මේ ඉදිවෙන මහා සෑය රදුන් වහන්සේට පලන්දන කොත් වහන්සේ මගේ අයියාගේ නාමෙන් අයියාට පින් සිද්ධ වෙන්න අපේ අයියා කවදාවත් හිතන්නේ නැද්ද මම මරුණාම මගේ නමින් ලංකාවේ සෑරජානන් වහන්සේ නමකට කොටක් පලඳයි කියලා. ඒ තමයි පින්වතුනි ශාසනික සම්බන්ධතාවයට භාග්‍යයට මේ අයියාට ලැබෙන වරප්‍රසාද. මොකද මම මේ බණ කියන්න ලෝකෙට එක් කරගෙන ගිය අයියා මේ හැමතැනම බණ කියනවා නම් කාට පින් සිද්ධ වෙන්නද? අයියාට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඒ කොත බලන්දන්නේ කොත අනුග්‍රහය පූජා දායකත්වයේ දරන්නේ තුමිය අයියාට පින්පෙත් අනුමෝදන් වෙන්න. මේ සිද්ධ කරන්නේ වගේම අද බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි. ඒ කොතට අනුග්‍රහක දායකත්වයේ දරලා ලබාගෙන ඒ සෑරජානන් වහන්සේගේ වැඩ කටයුතු ආමුදුරෝනේ මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ලබන වෙසක් පොය වෙනකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ශක්තිය ධෛර්යය අපේ ආමුදුරවන්ට ලැබේවා සාදු 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 දිනෝ 1000ක් බුදුන බුදු ශ්‍රී ලංකා වාසී ලෝක වාසී බුදුන බුදු ජනතාවට වන්දනා මානයට පාත්‍ර වෙන්න මේ සෑරජානන් වහන්සේ ඉදිකරන්න ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් වූ පිම්බීමේ ඉඳගෙන මේ පින්නතුන් කවදාවත් හිතුවද දැන් අවුරුදු 5කට කලින් මේ වත්තක් උඩ මේ කන්දක ඉඳගෙන බණ අහන්න හම්බෙයි කියලා. මේ අම්මලා තාත්තලා පොඩි කාලේ කවදාවත් හිතුවද මේ කන්දක් උඩ ඉඳගෙන මේ බෑවුමක ඉඳගෙන බණ අහන්න හම්බෙයි කියලා. පින්නතුනි තව අවුරුදු 100ක් යනකොට මොකක් වෙයිද? තව අවුරුදු 50ක් යනකොට මොකක් වෙයිද? තව අවුරුදු 25කින් අපේ ගෙදර මොකක් වෙලාද? අපි කොහේ කොතන ඉඳීද? අචින්තිතම් විභවති චින්තිතම් විවිනස්සති. කවදාවත් මේ ලෝකේ හිතන දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අස්ථීර ඒ වගේ తాවකාලික තනක සමාජයක අපි මේ ජීවත් වෙන්නේ. ඔබතු මේ කවදාවත් හිතුවද මේ ගම්පොළ චෛත්‍යයකට කොටක් පූජා කරන්න හම්බෙයි කියලා? එහෙම හිතන දේවල් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ මෙහෙම රටක සමාජයක සමාජ දේහයක ජීවත් වෙනකොට නිරන්තරයෙන් කල්පනා කරන්න අපේ තරුණ මහත්තුරු අපේ අම්මලා තාත්තලා ලබාගත් ඔය මිනිසත් භවයෙන් හොඳට වැඩක් ගන්න. දැන් කොහොමද ඔය මිනිසත් භවයෙන් වැඩක් ගන්න? පින්නතුනි බෞද්ධයාගේ අරමුණ තමයි ඉදම්මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මොකක්ද මේ කියන්නේ? මේ කරන හැම පිනක්ම අවසානයේ හේතු වාසනා වෙන්න ඕන කොහාටද මොකේද? නිවන් දකින්න ඕනේ. මේ ගෝරතර සංසාරේ කවදා වෙනකම් දුක් විඳින්නද? කවදා වෙනකම් මේකේ මෙරි මෙරි උපදින්නද? කවදා වෙනකම් මේකේ ලෙඩ වෙලා දුක් විඳින්නද?
කවදා වෙනකම් තිරිසන් ලෝකවල උපදින්නද? කවදා වෙනකම් പ്രേත ලෝකවල උපදින්නද? මගේ අමාමෑණී ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරාගෙන චක්‍රවර්ති රාජ සම්පත්තිය අතෑරලා උතුම් වූ බුද්ධත්වය ලබාගෙන ලෝකවාසී සත්‍යය වෙනුවෙන් පතල මහා කරුණාවෙන් ඒ ශ්‍රී මුකෙන් නිකල මුකෙන් දේශිත ධර්මයේ ආනුභාවයේ තියෙන්න ඕන පින්නතුනි නිමෙන්න නිවන් දකින්න සනසෙන්න තෘප්තිමත් වෙන්න සන්තුට්ටි පරමං ධනං බුදුවරු තක්සේරු කරපු දේශනා කරපු ඒ පරම ධනේ වෙච්ච සතුට වෙනුවෙන්මයි පින්නතුනි සම්බුද්ධ ශාසනය මේ තථාගතයන් වහන්සේගේ ධර්මය භාවිතා කළ යුත්තේ පාවිච්චි කළ යුත්තේ. ඒ නිසා මම යෝජනා කරනවා ප්‍රථම කොටම පින්නතුනි ඔය බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස්සු වෙලා උපදින්න ඕන. දැන් මේ වාග්ය උදා වෙලා නැද්ද? පින්නතුනි බුදු වෙන්න පාරමිතා පුරන්න ඕන. පාරමිතා පුරන්න නම් සත්තුන්ට පුළුවන්. මිනිස්සු වෙලා උපදින්න ඕන. නිකම් මිනිස්සු වෙලා ඉපදුනාට බෑ. ඒකට අතපය හොඳට වැඩ කරන්න ඕන. ඒකට හොඳට සවිශක්තිමත් භාවයේ තියෙන්න ඕන. යන්න එන්න කණ්ඩ කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් ඔයත්තන්ට ඒ වාග්ය ලැබිලා නැද්ද? කියමු බලන්න අපිට මොනවාද තියෙන අඩුපාඩු. දැන් මේ පින්නතුන් හිතයි මේ මෙතුමිය එංගලන්තේ ඉන්න සල්ලි තියෙනවා ඒ හින්දා කොත දුන්නා අපිට කොහෙද ඕව දෙන්නේ කියලා. එහෙම එකක් මේකේ නැහැ. මේකේ මේ භෞතිකයත් එක්ක කරන්න පුළුවන් ගනුදෙනුවක් නැහැ. පින්නතුනේ සංසාරේ කවදා හරි දැන් ඔය අපි කොත කියමුකෝ ලබන ආධ්‍යාත්මික විමුක්තිය. ඒ විමුක්තිය ලබන්න පුළුවන් විදිහට මේක හරිගස්සගෙන ඉන්න එපා. ඒක හරිගස්ස ගන්න තමයි මිනිස්සු වෙලා උපදින්නේ. මොකක් හරිගස්ස ගන්නද? දැන් මිනිස්සු වෙලා ඉපදුනාට මහාන වෙන්න පුළුවන්. ඒකට සුවිශේෂ පුණ්‍ය කර්ම කරලා දෙන්න ඕන. මහාන වුණාට බණ කියන්න පුළුවන්. ඒකට අපූර්ව ඊට වඩා පින්කම් කරලා දෙන්න ඕන. බණ කියන්න පුළුවන් වුණාට අපේ හාමුදුරුවෝ වගේ සම්බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න පුළුවන්. මට දැන් කියන නඩු මාටක් තියනවලු. වෙනද කොහොම කරන්න පුළුවන් කාටද? මේ බුද්ධ ශාසනයේ චිරස්තදී වෙනුවෙන් කටයුතු කරන උත්තමයන්ට විතරයි. දැන් ඕන තරම් කියනවා දෙන්නේ ඕ මටත් හෙට ඉඳන් බණි. ගිහලා කඳු කපනේ ප්‍රොමෝෂන් කරනවා කියලා. එහෙම එකක් නෑ පින්නතුනි. මේ දිවෙන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ඒ චෝදනා කරන උදවියට අපි ආරාධනා කරන්න. ඇවිල්ලා බලන්න. හතර දිබ්බාගෙන් එන්න. ජීවිතේ පුරුදු වෙන්න. මිනිස්සු හරි කලබලයි. මිනිස්සු හිතට එන එක ඉක්මනට කියනවා. දැන් ඔය දැක්කත් නැත් නෑ හාමුදුරුවනේ අර අපේ හාමුදුරු කෙනෙක්. මොනා දන්නවද? මට කියනවා කත්නෝරුවේ සිරිදම් NGO වලින් සල්ලි අරන්ලු වැඩ කරන්න. ඔව් තව එකක් කියලා දෙන්න. කත්නෝරුවේ නිකන්ට අපෝම් වෙලාගේ ඔහොම බයිනවා. NGO වලින් සල්ලි අරන් හරි කමන්නේ. කියන්නේ බනන. පැහැදිලිද මම කියන්නේ? ඕන එක තරජන ගර්ජනයකට. ඒ නිසා පින්නතුනි මේ බණ කියනකොට අපවාද එනවනම් කොහෙද අපවාද එන්නේ? ඒක මේ ලෝකේ හැටි. ගෙවල් වල අපවාද එන නින්දාවන ඔය කොහෙද ප්‍රශ්න නැත්තේ? එංගලන්තෙත් එහෙමයි. රැකියා කරන කොතනද ප්‍රශ්න නැත්තේ? ඕනම රැකියාවක් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න රස්සාව අපිරියා කරන එකෙක් හැමතැනම ඉන්නවා.
ඕනම ගෙදරකින් අහලා බලන්න පෞල් ජීවිතය අප්‍රිය කරන කෙනෙක් කොහේ හරි කොහෙද සැනසීම තියෙන්නේ? සැනසෙන්න කියලා ගත්ත හැම තැනම වෙනසීම. අර අච්චර අපූර්වට පින්දහම් වත් පිළිවෙත් පුරාගෙන ඉන්න අපේ නාතකනේ ආරණ්‍ය සේනාසනේ නායක හඳුරු හරි කේද වාචක උනාන ඩක්කුව කඩාගෙන වැටිලා. ඕකට කියපු කතා. ඩක්කුවට පටවලා වැඩිලු. නඩත්තුවක් නැහැ. ඒ මොකටද ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ? මොකටද බණින්නේ නැත්තේ කියමු බලන්න. හැම එකටම බයිනවා පිටත. ඔය සමහර පැතිවල ඉන්නවනේ අර කියපුවාම හාමුදුරුවෝ ළඟින් ඉඳලා එහෙයි කියන පිරිසක් ඉන්නවා. ගමක මිනිස්සෙක් හිටියලු පින්නතුල එන හැම හාමුදුරු කෙනෙක්ගෙම මොකක් හරි අධ්‍යයක් අල්ලගෙන කියනවලු. දවසක් දක්ෂ පක්ෂ හාමුදුරු කෙනෙක් ආවට පස්සේ උන්වහන්සේගේ කියන්න අධ්‍යයක් නැහැ. හැබැයි හාමුදුරුවන්ට සෙමහින්දා උන්වහන්සේ බණ කියනකොට අර ගාල උගුර පාදනවා. අන්තිමේ අර මිනිස්සයා කියවලු බණ හොඳයි සෙමණන් වැඩි කියලා. ඒ මොකකට හරි මොකක් හරි කියනවා පින්නතුනේ. මහදයක් ඕනේ දැන් මේ ගමක ළමේ මොකක් හරි දක්ෂ පක්ෂතාවයක් මත ලෝකෙ ජය ගන්න පුළුවන් වැඩක් කරන්න ඕකටත් කියනවා. පින්නතුනේ බුදුන්ටත් ගල් පෙරලා දොස් පරස් කියපු මේ මනුස්ස සංහතියේ ඉන්න සමාජේ එක මිනිස්සුන්ගේ හැටි දැන් මේ පින්නතුනේ මම මේ යන ධර්මදේශනා මේ පෙබරවාරි දිහා බාරගත්තුවා මේ අවුරුද්දේ. ඉතින් කියනවා මේ කම්පාණම් වෙන්න මේක වාරම ෆෝම් වෙලා යනවා. ඒක වාර නෙමෙයි. මේ අවුරුද්දකට කලින් කරපු ආරාධනාව මේ. අලුතෙන් දිනයක් බාර ගන්නවා නම් කවදා වගේද නැහැ. මේක දවසින් දවස වෙනස් වෙනවා. අන්තිමේට අහන්න ඇති 2027 මම හිතන්නේ. දැන් තියෙන්නේ 28 පෙබරවාරියට. තව අවුරුදු දෙකක් තියෙනවා. ඒ නිසා මේ මුළු ලෝකෙටම මන් දෙන පණිවිඩය තමයි සැලෙන්න එපා. අරමුණ යහපත් නම් යන ගමනේ පිළිවෙලක් තියෙනවනම් අපි දන්නවා නම් හෘද සාක්ෂියට එකඟ ඒක නීත්‍යානුකූල නම් බුදුරු ගන්නන්නේ හොඳේ රටේ නීතියට අවනත වෙන්න ඕන භික්ෂුන් වහන්සේලා. කවුරු එකඟ නම් අවනත නම් කවදා අනේක කියන විදියට වැඩ කරන්න එපා. එහෙම වුණොත් එහෙම අපිට අර බූරුව කරේ තියාගෙන යන්න වෙන්නේ. බූරුව එක්ක යනවනේ තාත්තයි පුතයි. තාත්තා බූරුව පිට යනවා පුතා බිමින් එනවා. මිනිස්සු තාත්තට බයිනවා මොනා කියලාද? පුතා පයින් යනකොට තාත්තා පිට යනවා කියලා. තාත්තා පයින් යනවා ඊට පස්සේ පුතා බූරුවගේ පිට යනවා. ඊට පස්සේ පුතාට බයිනවා තාත්තා පයින් යනකොට පුතා පිට යනවා කියලා. අන්තිමේ දෙන්නම නැග ආයෙත් බයින්න පටන් ගත්ත බූරුවට බර දෙනවා කියලා. අන්තිමේ දෙන්නම පයින් යනවා. ආයෙත් බයිනවා මොන මොඩෙල් දෙන්නද බූරුවෙක් තියාගෙන පයින් යනවා කියලා. අන්තිමේ තාත්තා පුතා බූරුව කරේ තියාගත්තා. අපිටත් වෙන්නේ මොකක්ද? බූරුව හැම කරේ තියාගන්න එක එක්කන එක එක ගෙවුවා කියලා. ඒ නිසා අකම්පිතව ජීවත් වෙන්න. කම්පා වෙන්න එපා. ප්‍රශංසා කරන කටින්මයි පින්නතුනේ මිනිස්සු නිඳා කරන්නේ. අද හොඳ කියන කටින්මයි හෙට මිනිස්සු විවේචනය කරන්නේ දොස්පරොස් කියන්නේ. කොතනකවත් නැහැ ಗುಣ කියන සමාජය. ඔය දැන් හැමතැනම එහෙමයි. ඔය මට එක අපේ පොලිසි OIC මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ පුදුම විදිහට කේලම් කියනවලු උදේට ඇවිල්ලා. පුදුම මට මේ හමුදාවේ CEO කෙනෙකුත් කිව්වා ගාමට් එකේ HR මැනේජර්ත් කිව්වා. පුදුම විදිහට අනේකගේ වැරදි කියනවා. ඉතින් මේ මිනිස්සු මගෙන් අහනවා හාමුදුරුවනේ මේ කිසි කෙනෙක් හොඳට වැඩ කරන්නෙම නැද්ද කියලා. හොඳට වැඩ කරනවා හොඳට කරන ඒවා කියන්න කෙනෙක් නෑ වෙනතුනේ. මිනිස්සු යහපත් දේවල් කරනවා. කරන යහපත් දේවල් කියන්න කෙනෙක් නෑ. එනිසා මම ආයෙත් පාරක්
මේ පින්නතුන්ට යෝජනා කරන්නේ බණ පටන් ගන්න කලින් ඔය වැරද්ද පේන්න එළියට දෙන්න එපා. යහපත් දේ සමාජගත කරන්න. ඔය දැන් බෙල්ලුරු කරන තව ටිකක් නේද? මෙහෙවලේ නම් අඳුර බඩ. දැන් කියන්නේ මම කටවා කියලා. හරි ඒ පරීක්ෂාකාරී භාවයේ තියෙන්න ඕන. මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ තුල මිනිස්සු වෙලා උපදින්නම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පාරමිතා පුරන. මිනිස්සු වෙලා උපදින්නම මොකේද? මේ නිවන් දකින්න යන ගමන එලිපෙහෙලි කරගන්න. ඒ ගමනේ හරියට වැදගත් සාධකයක් සම්දිස්ථානයක් තමයි ඔය ලබාගත් මිනිසත් භවය. ඕකේ. හෙට ඉඳන් පුරුදු පුහුණු වෙන්න ඕන. මොනවාද අපෙන් කෙරෙන්නේ අකුසල් කියලා තේරුම් ගන්න. මොනවාද ඇත්තටම පින්නතුනේ අපෙන් සිද්ධ වෙන අකුසල් වලට කියලා තියෙන්නේ. අය මිනි මරනවද නැහැ? හොරකම් කරනවද? නැහැ. එහෙම බැලුවොත් එහෙම වෙන පාපයක් තියෙනවද? මිනිස්සුන්ගෙන් වැඩිපුරම පව් පිරෙන්නේ ඔය කටවල් පරිස්සම් නැති හින්දානේ. හොඳට කට පරිස්සම් කරගන්න. මිනිස්සුන්ගෙන් වැඩිපුරම පව් පිරෙන්නේ පින්නතුනේ අපි කරන දේවල් වලටද අනුන් කරන දේවල් වලට. දැන් ඔය පැත්ත කවදාවත් අපි කරන වැරද්දකට කේන්ති අරන් තියෙනවා. අවිස්සෙන්නම කවුරු කරන වැරදි වලට අනුන් කරන්නේ වට නෙවෙයි. මතක් කරන්න මම කරපු වැරද්දකට මට කේන්ති කියපු දවස්. දැන් මහන්දයක් ඕනේ ඔය කුස්සියේ ඉන්නකොට පිගානක් කෝප්පයක් බිඳෙනවා. කාටවත් සද්ද ඇහුන්නේ නැත්නම් හිමීට කටුඩුව විසිකන්නේ. ඒ වගේද අපි සාලේ ඉන්නකොට කුස්සිය වෙන කවුරු හරි බිඳලා ඇහුනොත් එහෙම. බෙරියන් දෙන්නේ නැත්නම් මුළු ගේම කන්න ගන්න. මිනිස්සු ඇවිස්සෙන්නේ මොකේද? අනේක කරන වැරදි වලට.